ආයුබෝ වේවා සියලු දෙනාටම ආයුබෝ වේවා සියලු දෙනාටම සෝදා හෙළසුයි YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මමත් ඔයාලට කියලා දෙන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුළුවන් අත් බෙහෙතක් පිළිබඳව. සෙම්ගිඩි වලට, උගුර ඉදිමුමට, උගුර කැක්කුමට, කෙල ගිලිනකොට උගුර රිදෙන වෙලාවට පහසුවෙන් හදාගන්න පුළුවන් අත් බෙහෙතක් පිළිබඳව තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ ඇඹුල් දොඩම්. ඇඹුල් දොඩම් තමයි මේකට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ. අපි අපේ ආයුර්වේද වට්ටෝරු වල උගා කියලාවට තියෙන්නේ මේ ද්‍රව්‍ය වල නම් සංස්කෘත භාෂාවෙන් පස්සේ ඒක සිංහලයට පරිවර්තනය කළා තමයි අපි දකින වට්ටෝරු වල තියෙන්නේ. ඉතින් ඔයාලට ඔය පරණ වට්ටෝරුවක් හිම හම්බුනහම මේ සංස්කෘත භාෂාවෙන් තියෙන හින්දා මං හිතුවා ඇඹුල් දොඩම් වලට සංස්කෘතයෙන් කියන නම් කිහිපයකුත් හඳුන්වලා දෙන්න. ඒකට ඔයාලට පරණ ඔය පුස්කොළ පොතක් පරණ වට්ටෝරුවක් හිම හම්බුනහම මේ නම් තියෙනකොට ඇඹුල් දොඩම් කියලා හඳුනා ගන්න පුළුවන්. සංස්කෘත භාෂාවෙන් ඇඹුල් දොඩම් වලට කියනවා ජම්බීර, මුකසෝදි, දන්ත හර්ෂ, ජම්බෝලී කියලා. යෝගේ තවත් ගොඩක් නම් තියෙනවා. මම ওই කීපයක් වුණාන බහුල වශයෙන් භාවිතා වෙන නම් කීපයක් තමයි හඳුන්වලා දුන්නේ. මම තව පුංචි දෙයක්ත් දැන් අලුතින් කියලා දෙන මේ ඖෂධ වර්ග වලදී මම ඔයගලන්ට මේ ඒවේ පොඩ්ඩක් රස ගුණ වීර විපාක වගේ දේවල් කියලා දෙන්න මං හිතුවා. ඒක හොඳයි නේද? ඇඹුල් දොඩම් රසයෙන් අම්ල රසයි. ගුණයෙන් ගුරු හා තීක්ෂණ ගුණයි. වීරයෙන් උෂ්ණ වීර්යයි. හුඟක් වෙලාවට ඇඹුල් දොඩම් බඩගිනි වඩවන පණු රෝග වලට ගොඩාක් හොඳයි. හදවතට ගොඩාක් හොඳයි. ඇදුම කැස්ස වගේ ඒවට ගොඩාක් හොඳයි. සෙම බුරුල් කරලා ඉවන අපි ඉස්සෙල්ලාම ඒ අත් බෙහෙතට ගන්න ඖෂධ ද්‍රව්‍ය ටික හඳුනා ගන්නමු. ඉස්සෙල්ලාම තියෙනවා ඇඹුල් දොඩම්. ඔයගොල්ලෝ දන්නවනේ මේකට සිංහල දොඩරුත් කියනවා. ඇඹුල් දොඩම් කියන මම මේ ගෙඩියක් කපාගෙනත් ආවා. මේ ගොඩක් යනහන්න ගෙඩියක් කපාගෙනත් ආවා. ඊට පස්සේ ලුණු සවල්පයක්, ගම්බෙස් කුඩු සවල්පයක්, මීපැණි සවල්පයක්, ඉඟුරු පුංචි කෑල්ලක්. ඊනම් දැන් අපි හදමු නේද මේක? ඉස්සෙල්ලාම ඇඹුල් දොඩම් ගෙඩිය සෝදලා පිරිසුදු කරගෙන කපනවා. ලෙල්ල ඉවත් කරගන්න. ලෙල්ල ඉවත් කරලා මේ ගෙඩිය වටේ තියෙන මේ සුදු පාට පොත් අයින් කරන්න ඕනි. මේ නැත්තම් චිත්ත රසක් වගේ එනවා. ඔයාලා දන්නවා ඉතින් අර ජම්බෝ වල හිම අර අපි කපලා සුද්ධ කරගන්නකොට දොඩම් හිම අයින් කරගන්න ඒ වගේ පිට පොත්තක් ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇඹුල් දොඩම් තියෙනවා. පහසින් හොයාගෙන ඔයගලන්ට මේ අද්භිත හදලා සෙම කැස්ස උගුර වැරෙන්ඩි ගත්ත කියලා ගිරින්ද අපහසු ඒක. ඔය අපි කියන්නේ බල් ගාලා රැලි වෙනකම් කැස්ස තියෙනවා. අන්නේ මැදි වෙලාවට පාවිච්චි කරන්න ගොඩාක් හොඳයි. මේ ගෙඩිය නම් ඉච්චර මම වෙලෙන් පුලෙන් සල්ලි වලට කිනා ඉදිලා නෑ වගේ ජීවිතේ නම්. ටිකයි ඉදිච්ච ගෙඩියක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මේ මැද නාරට ඉවත් කරගන්න. නැත්නම් චූ කෑලි වලට කපන්න. මගන ඇටත් ඉවත් කරගන්න. මේ දවස්වල තියෙනවා ඇඹුල් දොඩම් තියෙන කාලයක්. ඒ හින්දා හොයාගන්න නම් බොහොම පහසුයි. මම මේක වෙළඳ පොලෙන් ගත්ත රුපියල් 40කට වගේ හොයලා. ඔයගලන්ට ඕනි හැඩයකට කපා ගන්න. බලන්න මැද නාර ටිකත් අයින් කරලා, ටිකත් අයින් කරලා. මේක පොඩි බබාලන්ට දෙන්න පුළුවන්. ඒක දෙමාපියන්ට දෙන්න පුළුවන් වැඩි හිටියන්ට. ඉතින් කෙනෙකුට අගුණයක් ඇති එකක් නෙවෙයි. ඒගොල්ලෝ අපි ඉස්සර පොඩි කාලේ ධම්ම ඇඹුල් දොඩම් සීමට පාවිච්චි කරන්නේ. ඉතින් මේව බය නැතුව ඕනි පුංචි කපෙකට උනත් දෙන්න. ගෙඩි දෙකක් විතර හදාගත්තාම දෙතුන් දිනකට උදේ ඉඳන් හවස් වෙනකම්ම චුට්ටු අරගෙන අර උගුරේ තියාගෙන අපි මේහ කරනවා කියන්නේ කෑලියන සූප් කර හිරින්න පුළුවන්. ස්මැටික්. ඒකට සෙම ටික බුරුල් වෙලා
ඉවත් වෙලා යනවා. අපි දැන් මේ ටික මේ වීදුරු භාජනයකට දාගමු. දැන් අපි ඉතින් භාජනයකට දාගත්තා. ඊපස්සේ පුංචි ඉඟුරු කෑල්ලක් අපි කොටලා ගන්නවා. ඔයා ඊට පස්සේ මේ කොටලා පෙන්නන්න මම මේක දාන්නට පස්සේ කෙටිලා තියෙනවා පෙන්නන්න. මේ පුංචි ඉඟුරු කෑල්ලක් දාලා කොටමු. උන් අපි ඒ ටික දැන් දාගන්නවා අර අපල දාපු දොඩම් කෑලි ටිකට. හරියට අපි අවශ්‍ය ප්‍රමාණයට මේකේ හිඳ භාගයක් විතර වගේ කාලක් විතර වගේ දාගන්න. මේකට සහින්ද ලුණු දාන්න තියෙනම් ගොඩක් හොඳයි. සහින්ද ලුණු. අනිත් දවසේ අපි සහින්ද ලුණු දාලා හදමු. මේ ගම්ජිස් කුඩු ඔගොල්ලෝ දාන ගෙඩි ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණය දාගන්න. මම කුඩා හැන්දෙන් දෙකක්. ගම්ජිස් වලට තේම පුරුදු වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ තමයි දාන්න තියෙන්නේ මී පැණි. මම නම් මේ කඩෙන් ගෙන ආපු මී පැණි තියෙන්නේ. සුගඳ හිමත් හොඳ මී පැණි වගේ සුගඳ නම් දැනුණා. ඒකෙත් අවශ්‍ය ප්‍රමාණයට දාගමු. දැන් අපි මේ ටික ඔක්කොම කවලම් කරමු. කවලම් කරලා පැය භාගයක් විතර තිබුණා පාවිච්චි කරමු පුළුවන්. කෑලි දෙකක් විතර කටට දාලා හොඳට සූප් කර ගිලින්න. ඒක හොඳට සෙම පුරනවා. ඉතින් මේ වගේ බෝතලයක් හදාගත්තාම දෙන්නෙකුට තුන්දෙනෙකුට කීප වාරයක් 4-5 සැරයක් ඒ වගේ කරන්න පුළුවන්. ඒක සෙම ඉබේම ගැලවිලා යනවා බොහොම පහසුවෙන්. මෙන්න බුරුල් වෙන ගතියක් තමයි තියෙන්නේ. ඔය රෑල් වෙනකන් හොඳට කැස්ස තියෙන බල්බ අපි වෙන බල්බ ගාලා රෑල් වෙනකන් කැස්ස තියෙනවා කියන්නේ ඒ වගේ වෙලාවට ගොඩක් හොඳයි සෙම බුරුල්. ඒක කැස්සම තියෙනවාට සිංගිලි කියන වෙලාවට. දැන් අපේ අද්දේට හදලා ඉවරයි. දැන් අපි අද්දේට නම් හදලා ඉවරයි. මේ වගේ වීදුරු බෝතලයකට දාලා පැය භාගයක් විතර තියෙන දණ්ඩ පොට්ටක් අර මේ දොඩම් වලට අර දාපු ද්‍රව්‍ය මුසු වෙනකල්. ඊට පස්සේ අරගෙන කෑලි දෙක විතර කටේ දාලා සූප් කරලා ගිලින්න. ඒක සෙම හුඟා පුරුදු වෙනවා. මේක කුඩා දරුවන්ට අපේ වයෝවෘද්ධ දෙමව්පියන්ට ඒගොල්ලන්ට දුන්නත් කමන්නේ මේ සෙම පුරුදු වෙන දෙයක් මේ බය වෙන්න දෙයක් නෑ. පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරපු දේවල් නේ. එහෙනම් මම නවතින්න සියලු දෙනාටම සුබ දවසක්.